පිලක්‍රිස්ටෝ එකෙන් අපි ද්‍රෝණයක් ඕඩර් කරා 20500ට ද්‍රෝණයක් තිබ්බා. ඒ අයියා කිව්වා ද්‍රෝන් එකේ කිසිම අවුලක් නැහැ. අපිට බ්‍රෑන්ඩ් නිව් ද්‍රෝන් එකක් එවනවා කියලා. ඉතින් ඔයාලට මේ පේන්නේ එයා යපු බ්‍රෑන්ඩ් නිව් ද්‍රෝන් එක. ඇතුලේ ඇත්තටම ගම් පුරවලා තියෙනවා. මේක රිමෝට් එකට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. එයා මුලින්ම අපිට කිව්වා මේ ද්‍රෝන් එකේ මොකක් හරි අවුලක් තිබ්බහම මේ තිබ්බොත් කියන්න මාරු කරලා දෙන්නම් කියලා. ඒත් ඊට පස්සේ අපි මෙයාට කෝල් ගද්දී මෙයා මුලින්ම ඉස්සුවා. ඊට පස්සේ මෙයා මුකුත් අපිට කිව්වේ නැහැ. ඊට පස්සේ එහෙමම කට් කරලා තිබ්බා. ඊට පස්සේ දවසේ බලද්දි මෙයා අපිව බ්ලොකුත් කරලා අපි මෙයාට මැසේජ් දැම්මා. මෙයා කියන අපි ෆ්ලයි කරන්න දන්නේ නැතුව ඇතිලු. ඇත්තටම අපි මේක ගැන මෙයාගෙන් අහද්දි මෙයා එව්වමයි කිව්වේ. එතකොට ඔය පේන්නේ මෙයා ගම් දාලා එව්පෙව්වා. ගම් දාලා ප්ලාස්ටික් කෑලි කැඩිලා ඔය පේන්නේ ඔය ප්ලාස්ටික් කෑල්ල කැඩිලා මෙයා හිතන්නේ තමයි මිද්දෙනිය තියෙන්නේ පිලක්‍රිස්ටෝ මිද්දෙනිය. ඔය තියෙන්නේ මෙයාගේ FB account එක. විශ්වාසන්ත වගකීමක් සහිත ඩ්‍රෝන් කැමරා මිලට ගැනීමට කතා කරන්නත් කියලා තියෙනවා. මෙයාගේ ඇත්තටම මෙයා බොරුවක් කරලා තියෙන්නේ. කවුරුත් මේකට රැවටෙන්න එපා. මෙයාගේ YouTube channel එක. මේ තමා ඒ මිද්දෙනියේ ඉන්න ඒ කරන අයියා. මෙයාලා බොරු කරලා මෙහෙම මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ. ඇත්තටම මම මේ ගත්තේ ඉස්කෝලේ වැඩකට. මේක 22500ක් වුණා. මේක ඇත්තට බොහොම අමාරුවෙන් සල්ලි හදාගත්තේ. ස්පෝර්ට් මීට් වීඩියෝ එකට තමයි මම මේක ගෙන්න ගත්තේ. ඒත් මෙයාලා මෙහෙම එකක් වෙලා තියෙද්දි මෙවෙන් කිසිම දෙයක් ගන්න බෑ. අපි කීප වතාවක් මේ අයියට කිව්වා අයියේ මේ අපි ගාව ඩ්‍රෝන් එක අන්බොක්ස් කරන වීඩියෝ එක හැමම තියෙනවා කියලා. මෙයා ඒක පිළිගත්තෙත් නැහැ. ඔයාලා බලාගන්න දැන් ඔය තියෙන්නේ අන්බොක්ස් කරන වීඩියෝ එක. WhatsApp ස්ටේටස් දාන්න අපේ යාළුවන්ට බලන්න අලුතෙන්ම කවුරු ගත්ත ගමන් උනත් ඒකේ ආසාව තියෙන හින්දා මාත් එහෙම වීඩියෝ එකක් අරන් අන්බොක්ස් කරේ. ඒක තමයි මගේ සාක්කිය හැටියට තියාගන්න පුළුවන් උනේ. ඇත්තටම අයියේ ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් මේ වගේ මිනිස්සුන්ට කරන්න එපා. ඔයාලා මෙවෙන් ලබන ලාභය ඔයාලට තියෙනවා. ඒත් ඔයාලට yaadින්නේ නැහැ කවදාවත්. ඔයාලා අපි මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ ඔබගෙන්. ඔයාලට මේ වගේ දේවල් වෙලා ඇති. ඒත් දැන් ඔයාලට පේන්නේ මට තියෙන එකම සාක්ෂියක් විතරයි. ඔයාලට ගාව සාක්ෂි නැතුව ඇති. මට මේ සාක්ෂි විතරක් ඉතුරුනේ. මේ වගේ දේවල් කවදාවත් රැවටෙන්න එපා. මේක ඔන්ලයින් තමයි මෙයාලා අපිට එව්වේ ඕඩරේ. ආවට පස්සේ සල්ලි දෙන්න බලද්දී මෙයාලා එවලේ අපිට බලන්න දෙන්නේ නැහැ. රිටර්න් කරන්න පුළුවන් කියනවා. රිටර්න් කරන්න ගත්තාම මේ නම්බරෙත් වැඩ නැහැ. ඇත්තටම මේ වගේ දෙයක් මට වුණා. ඒකින්ද ඔයාලටත් වෙන්න කලින් මම මේ දැනුවත් කරේ. පුළුවන් තරම් මේක ඉක්මනට ෂෙයා කරලා දෙන්න. මේ තියෙන්නේ මෙයාගේ Facebook, TikTok, YouTube channel ටික. පුළුවන් තරම් ඔයාලා මේකට report ගහන්න. ආයි නැත්තම් මේ වගේ දේවල් අනිත් කට්ටියටත් වෙයි. ඒ හින්දා මේ උදව්ව කරන්න. පුළුවන් තරම් මෙයාට ඒ දඬුවම ලබා දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. කොහොම හරි ඒ සල්ලි දැන් කොහොමත් අපිට ලැබෙන්නේ නැහැ. එයා ඒ කරපු හොර වැඩෙන් කවුරුත් කවදාවත් ඔය වගේ වලට රැවටෙන්න එපා. මේක පුළුවන් තරම් අපිට ෂෙයා කරලා දෙන්න. Thank you.